අයිබෝවන් දරුවනේ. අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ දෙමළ සංඛ්‍යා හැදෙන්නේ කොහොමද කියලා. 1 ඉඳලා 10ට නම් අපි දන්නවා ගණන් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ 11 ඉඳලා 20ට ගන්නකොට සමහර සංඛ්‍යාවල පුංචි වෙනස්කම් තියෙනවා. ඒවා අපි කියලා භාවිතය මගින්ම මතක තියාගන්න ඕනි. අපි බලමු මේ සංඛ්‍යා ටික මොනවද කියලා. 11 11 බලන්න මෙතනදී පදි නොන්රු වෙලා තියෙනවා. අපි දැන් එකට කිව්වේ නොන්රු කියලානේ. එහෙනම් දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔයන්න පදින් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ අපි 10ට කියනවා පත්තු කියලා. හැබැයි 11 ඉඳලා ගණන් කරනකොට පදින් කියලා වචනයක් හැදෙනවා. මේක තමයි මේකට එකතු වෙලා. මෙන්න මම අර ස්පෝඩිය කියලා දුන්නා වගේ ස්වර දෙක තමයි එකතු වෙලා හැදෙන්නේ නොයන්නක් වෙලා. ඔන්න පදි නොන්රු කියලා හැදුනා. දැන් දෙවෙනි එක බලන්න. පන්නිරණ්ඩු. ඒකෙදි මොකද උනේ? අර පදින් කියන එකක් එන්නේ නැහැ. පන්නි කියලා හැදිලා ඉරණ්ඩු එකතු වෙලා තියෙනවා. පන්නි මෙතන ඇතුලේ ඉරණ්ඩු යි එකතු වෙලා පන්නිරණ්ඩු කියලා තියෙනවා. ඒ වුණාට බලන්න අපේ මේ සංඛ්‍යා 10 ඇතුලේ නොවෙනස් වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි මේ මූණ්ඩු කියන එක්කෙනයි නාංග කියන එක්කෙනයි. මොකද මේ දෙන්නට ස්වර නෙමේ අංකවල පටන් ගන්නෙ ව්‍යංජන වලින්. මූ යන්නයි නා යන්නයි. එතකොට මේ දෙන්නව අපිට මුල ස්වරයට එකතු කරන්න බැහැ. ඒ නිසා අපි කියවනකොට ඒ විදිහටම කියවන්න ඕන පදින් මූණ්ඩු පදින් නාංගු කියලා. ඊළඟට බලන්න 15 පදි නයින්දු වෙනවා. ඇයි ඒ? පදින් අයින්දු. පහට කියන්නේ අපි අයින්දු. පදින් එක්ක අයින්දු එකතු වුණාම එකතු කිරීම පදින් මේ දෙක එකතු වුණාම මෙන්න මේ නයියන්න හැදෙනවා. එතකොට පදි නයින්දු වෙනවා. ඔය විදිහට පදින් ඔන්රු පදිනොන්රු పదినేలు పదినేలు పదినెట్టు పదినెట్టు పదినొన్పదు పదినొన్పదు මේ බලන්න ඊට පස්සේ 20ට 20